දකුණු පළාත් සමෝපකාර සේවක කමිෂන් සභාව විනය කාර්ය පටිපාටිය සමෝපකාර සේවකයින් සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය පිළිබඳව බලතල සමිතියේ කාරක සභාව සතු වන්නේය. මෙම බලතල ක්‍රියාත්මක කිරීමේදී කාරක සභාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා විධිවිධාන හා නිශ්චය කිරීම විනයානුකූල පරීක්ෂණයක් කමිෂන් සභාව විසින් නියම කරන ලබන කාලයක් ඇතුළතදී අවසන් කරන ලෙස යම් සමිතියකට නියම කිරීම හා යම් සමිතියක් විසින් පනවන ලැබූ විනයානුකූල නියෝගයකට විරුද්ධව ඉදිරිපත් කරන අභියාචනා විභාග කොට සමිතිවලට අවශ්‍ය නියෝග පැනවීම යනාදී බලතල සමෝපකාර සේවක කමිෂන් සභාව වෙත පැවරී ඇත. සමෝපකාර නීති යටතේ සේවකයන් සම්බන්ධයෙන් පැන නගින ආරවුල් බේරුම් කිරීම සඳහා යොමු කර තිබේ නම් හෝ තීරක තීන්දුවකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ නම් හෝ ඒ හේතුවෙන් සේවකයෙකුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද නොකළ යුතුය. විනයානුකූල පරීක්ෂණයක් දිගටම පවත්වා තීරණයක් ගැනීමට එවැනි ආරවුල් තිබීම බාධාවක් නොවිය යුතුය. සමෝපකාර සමිතියක ඉදිරියදා කටයුතු කිරීමේදී සේවකයින් විසින් සිදු කරනු ලබන සුළු විනය විරෝධී ක්‍රියාවක් හා නොසැලකිලිමත්කමක් සම්බන්ධයෙන් වුවද දින 3ක් ඇතුළත ඔවුන්ගෙන් කරුණු විමසා අවවාද කිරීම හෝ එබඳු වරදක් ඉදිරියේදී ඔවුන් අතින් සිදු නොවීමට සුසු ක්‍රියාමාර්ග ගැනීම කාරක සභාව සතු වගකීමකි. සෑම සමෝපකාර සේවකයෙක්ම තමාට පවරා ඇති රාජකාරී නිවැරදිවත් අනලස්වත් අවංකවත් කාර්යක්ෂමවත් ඉටු කළ යුතුය. එසේම තමාගේ ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරීන් විසින් දෙන ලබන නීත්‍යානුකූල නියෝග හා උපදෙස් පිළිපැදිය යුතුය. සමෝපකාර සේවකයින් සෑම අවස්ථාවකදීම තම සමිතියට සහ සමෝපකාර ව්‍යාපාරයට අපකීර්තියක් ඇති නොවන අන්දමින් හැසිරිය යුතුය. සමෝපකාර සේවකයින් සමිතියේ දේපල ආරක්ෂා කර ගැනීමට හා සමිතිය විසින් බාරගෙන ඇති සේවාවන් සාර්ථකව ඉටු කිරීමට තමාට හැකි සෑම ආකාරයකටම කටයුතු කිරීම සඳහා වග බලාගත යුතුය. සමෝපකාර සේවකයින් තම ගනුදෙනුකරුවන්ට හා මහජනයාට ආචාරශීලී විය යුතු අතරම සමිතියේ කීර්ති නාමය හා ප්‍රතිරූපය ඔප්නැන් වන ආකාරයට ගනුදෙනුකරුවන් හා මහජනයා සමග කටයුතු කළ යුතුය.